අයිබෝවන් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි ඒ වගේම රසික හිතවතුනි ප්‍රිය අසන්නනි රේඩියෝ 1.lk ඒ වගේම ඉන්දුසර ටීවී රේඩියෝ 1 YouTube නාලිකාව ඒ වගේම ඉන්දුසර ටීවී YouTube නාලිකාව හරහා දශකයකට එහා කාලයක සිට අප සමග රැඳී සිටින අපේ හිතවතුන්ට හොඳ කතා බහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි නවග්‍රහ වලල්ල ජ්‍යොතිෂමය වැඩසටහන. ඉතින් මේ ජ්‍යොතිෂමය වැඩසටහන අද දිනේදීත් අප ගෙනෙන්න සූදානම් වෙනවා අපේ අනාගතය එහෙම නැත්නම් රටට වෙන්න තියෙන දේවල් ඒ වගේම අපේ ජනතාවට ලග්න පලාපල අනාවැකි මේ පිළිබඳව කතා කරන්නට සූදානම් වන්නේ. ඉතින් අදත් අප සමග සුපුරුදු පරිදි එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගයන් ප්‍රනාන්දු මහත්මයා. ආයුබෝවන් ගයන් මහත්මයා. ආයුබෝවන්. නවග්‍රහ වලල්ල ජ්‍යොතිෂමය වැඩසටහනේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගයන් ප්‍රනාන්දු මහත්මයා සහභාගී වෙනවා අදත් සුපුරුදු පරිදි. ඉතින් අද කතා කරන්න විශේෂ මාතෘකාවක් තියෙනවා ඒ තමයි අපිට ළඟටම ආපු සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර පිළිබඳව ලංකාව පුරාම කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද බුද්ධ ශාසනික ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනාගේම යෝජනා අනුව නැකත් කමිටුව විසින් ඉදිරිපත් කරලා තියෙනවා මේ වුණේට නැකත් සීට්ටුවක්. එතකොට මේ නැකත් සීට්ටුවට යම් පරිබාහිරව ඉදිරිපත් කරපු චෝදනා ගණනාවක් තියෙනවා. එතකොට මේ නැකත් සීට්ටුවට අදාළව රටට වෙන යහපත, රටට වෙන අයහපත, ජනතාවට, පාලක පක්ෂයට මෙන්න මේ වගේ ගැටලු රාශියක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම සමාජය තුල කතා බහට ලක් වෙලා තියෙන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ගණන්වත් මේ දැන් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද 14 වෙනිදා මේ 2026 වර්ෂයේ 14 වෙනිදා දිනය අප්‍රේල් මාසේ. එතකොට අඟහරුවාදා දිනයක තමයි අලුත් අවුරුද්ද ලබන්න දිනය ලෙස සඳහන් වන්නේ. උදෑසන පූර්ව භාග 9:32ට තමයි නැකත උදා වෙලා තියෙන්නේ. මේ නැකත ගැන සහ මේ කාරණා පිළිබඳව අපි මුලපිරීමක් ලබන්නේ කොහොමද? අලුත් අවුරුදු උදාව සිද්ධ වෙන්නේ පෙරවරු 9:32ට. එතකොට 9:32ට අලුත් අවුරුදු උදා වෙනකොට අපි මුලින්ම බලන්නේ මේ අලුත් අවුරුදු උදාවත් එක්කලා තියෙන ලග්නය. ලග්නයේ විදිහට අලුත් අවුරුදු උදා වෙන මොහොතේදී රුෂභ ලග්නය පිහිටවනවා. එතකොට ඉන්දික මීට පෙර සටහන් කරා අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ ඇයි මෙච්චර ප්‍රශ්න සහ ඇයි මෙච්චර අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්නේ කියන එක. රුෂභ ලග්නය මේ අලුත් අවුරුද්ද උදාවත් එක්කලා උදා වෙන වෙලාවෙම කේන්දරේ බාධා වලට අධිපති ග්‍රහයා වෙච්චි ගුරු ග්‍රහයා කේන්දරේ දෙවැන්නේ සතුරු මුඩ වෙලා ගමන් කරනවා. කේන්දරේ දෙවැන්නෙන් අපේ කියවෙන්නේ කතාබහ සංවේදනය සහ ඒත් එක්කලාගම අපි හවුලේ කරන වැඩ කටයුතු වලට අනුබල දෙන ප්‍රධාන තැන. එතකම කේන්දර හඳහනක 10 වැන්න තමයි අපේ සමගිය සහ සහජීවනයේ ඒත් එක්කලා වගේම වෘත්තිය සහ ව්‍යාපාර සහ ඒ දේවල් වල ප්‍රධානම වෙන කර්මස්ථානය. එතකොට කර්මස්ථානයේදී මේ අලුත් අවුරුදු උදා වෙන මොහොතේදී රාහු ග්‍රහයා 10 වැන්නෙත් චන්ද්‍රයා 10 වැන්නෙත් කේතු 4ෙත් ඉඳිද්දී කාල අමෘත කියන යෝගයේ සහිතව උදා වෙන අලුත් අවුරුද්දක්. කාල අමෘත කියන යෝගය තියෙන හින්දා මේ අවුරුද්ද යම් බාධාවලට හේතුකාරක වෙන අලුත් අවුරුද්දක් විදිහටත් අපිට එක පැත්තකට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් කාල අමෘත කියන යෝගයේ විතරක්ම නෙමෙයි සහ මහා පරිවර්තන යෝගයක්. මහා පරිවර්තන යෝගයක් මේ අලුත් අවුරුද්ද උදාපත් එක්කලා සිද්ධ වෙනවා. නීච භංග කියන රාජයෝගයේ සහිත අලුත් අවුරුද්දක්. නීචය භංග වෙලා කෙනෙක්ට රජ වෙන්න පුළුවන් වෙන බොහොම වාසනාවන්ත අලුත් අවුරුද්දක් විදිහටත් මේ අවුරුද්ද අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සුනාත කියන යෝගය, වශී කියන යෝගය මේ අලුත් අවුරුද්දත් එක්කලා උදා වෙන යෝගයක්. මේක ධන යෝගයක්. ඉතින් ධන යෝග සහිතව, බාධා යෝග සහිතව, නීච භංග රාජයෝග සහිතව උදා වෙන අලුත් අවුරුද්ද රාහු සහ කේතු කියන ග්‍රහයන්ගෙන් තියෙන කාලාමෘත යෝගය තමයි
විශේෂයෙන්ම නරක පැත්තකට අපිට දකින්න සිද්ධ වෙන්නේ. හොඳයි ගන්මත් දැන් මේ නැගත් චාරිත්‍ර ගැන කතා කරද්දී ඊටම වැදගත් නැගත් චාරිත්‍රයක් තමයි මේ පුණ්‍ය කාලයේ උදා වීම. ඔව්. දැන් පුණ්‍ය කාලය අඟහරුවාදා දිනේ කියන්නේ 14 වෙනිදා අඟහරුවාදා දිනේදී පෙරවරු 3:08ට පාන්දර 3:08ට තමයි උදා වෙන්නේ. ඔව්. මෙන්න මේ නැගත් චාරිත්‍රය ගැන කතා කරොත් කොහොමද? පුණ්‍ය කාලයේ උදා වෙනකොට මේ පුණ්‍ය කාලයේ පාන්දර 3:08ට උදා වෙන වෙලාවත් එක්කලා මෙදින ශ්‍රී ලංකා කේන්දර සටහනේ කුම්භ රාශිය වෙන කුම්භ ලග්නයේ උදා වෙච්ච මොහොතක තමයි පුණ්‍ය කාලයේ උදා වෙන්නේ. පුණ්‍ය කාලයේ උදා වෙනකොට අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ හඳුන්වනවා සුර ග්‍රහයෝ සහ අසුර ග්‍රහයෝ. එතකොට සුර විදිහට හඳුන්වන ගුරු ග්‍රහයා නැත්නම් සිකුරු ග්‍රහයා සහ සෞම්‍ය ග්‍රහයොත් ඉන්නවා. ඒ වගේම අසුර සේනාධිපති විදිහට දකින්නේ ග්‍රහලෝකේ රාහු. පුණ්‍ය කාලේ වෙලාවේදී රාහු ලග්න කේන්දරේ ඉඳිද්දිත් ඒ වගේම චන්ද්‍රයා කේන්දරේ ලග්නේ ඉඳිද්දිත් හත්වැන්නේ කේතු ඉඳිද්දිත් මේ උදා වෙන පුණ්‍ය කාලය මිනිසුන් අතර ධාර්මිෂ්ඨක බව තව තවත් වැඩි කරගත යුතු අවුරුද්දක් විදිහටයි මම දකින්නේ. හේතුව ධාර්මිෂ්ඨකම නැතිවීම, කලහ කෝලහල ඇතිවීම, අධර්මිෂ්ඨක වීම සහ එකිනෙකා එනකොටා ගන්න තත්වයක පවතින යෝග සහිතව ඇතිවෙන කාල අමෘත යෝගය සුබ නැහැ. ඉතින් මේ පුණ්‍ය කාලය අපි වඩාත්ම පළදීමක් විදිහට යම්කිසි හොඳක් විදිහට දකිනවා නම් මේ පුණ්‍ය කාලයේ ඇතිවෙන සුබතාවය මතු කරගන්න පුළුවන් තරම් තමුන්ගේ ඉෂ්ට දේවතාවුන් සිහි කරන්න ඕනේ. ඒ වගේම පුණ්‍ය කාලය කියන්නේ අපි අනුන්ට දෙයක් දීලා යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක සද්ධාවෙන් සද්භාවයෙන් දෙයක් ලබා දීම සහ සද්භාවයෙන් දෙයක් කිරීමයි පුණ්‍ය කාලයේ හේතු වෙන්නේ. මලක් පූජා කරත් මේ මල පූජා කරලා යම්කිසි දෙයක් අපේක්ෂා කරනවා නම් ඒක ඊතරම් සුබදායක වෙන්නේ නැහැ. දෙයක් කෙනෙක්ට දානයක් දීලා ඉවරලා ඒ දානේ දුන්නාට පස්සේ සමහරක් උදවිය බලාපොරොත්තු වෙනවා ලොකු දේවල්. ඒක දිවි ලෝකේ සැප සම්පත් වගේ දේවල්. ඒ වගේ දේවල් මේ පුණ්‍ය කාලයේදී ඒ දේවල් කරාට කමක් නැහැ. අපි දෙයක් දීලා තවත් දෙයක් බලාපොරොත්තුවක් නැතුව හැම දෙයක්ම උපේක්ෂා සහිතව මෛත්‍රී සහගත සිතවිල්ලෙන් කරන දෙයටයි මේ පුණ්‍ය කාලයේ බවට පුණ්‍ය කාලයේ අර්ථයේ විදිහට දකින්න වෙන්නේ. දැන් ගයන් මහත්තයා කතා කරද්දී මේ කාල අමෘත කියලා යෝගයක් ගැන කතා කරා. මේ කාල අමෘත යෝගය ගැන කියනකොට තේරුනේ ඇත්තටම මේ රටට සහ ජනතාවට යම් අයහපත් කාල සීමාවක් උදා වෙනවා වගේ කාරණාවක්. ඔව්. දැන් ගයන් මහත්තයා මොකක්ද ඇත්තටම ඒ වගේ දෙයක් තියෙනවා නම් මොන වගේ බලපෑමක් වෙයිද රටට ජනතාවට? කාල අමෘත යෝගය අසුර ග්‍රහයන්ගෙන් පවතින යෝගයක්. රාහු ග්‍රහයා සහ කේතු ග්‍රහයා මේක කාලසර්ප යෝගයේ විදිහටත් හඳුන්වනවා. ඉතින් රාහු ග්‍රහයා අපේ ලංකා කේන්දර සටහනේ කුම්භ රාශියේ වෙලා ලග්නේ ඉඳිද්දී කේන්දරේ 7 වෙනි රාශිභාවයේදී කේතු ඉඳිද්දී තමයි මේ යෝගය හටගන්නේ. මේ දවස්වල ලංකා කේන්දර සටහනේ කුම්භ රාශියෙන් දෙවැන්න වූ මීන රාශියේදී සෙනසුරු ග්‍රහ තාරකාව ගමන් කරනවා කේන්දරේ ධනස්ථානයේ. ඒ වගේම කේන්දරයේදී හිරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය සිද්ධ වෙන්න මොහොතකට පෙර හිරු ග්‍රහයා ඉන්නෙත් මේ සෙනසුරු ග්‍රහයට අයිති වෙන මීන රාශියේදී. එතකොට මේ දවස්වල මීන රාශියේදී කේන්දරේ බාධා අධිපති ග්‍රහයා වෙච්චි බුධ ග්‍රහයා කේන්දරේ දෙවැන්නේ ගමන් කරන මොහොතක්. ඒ වගේම සහ ඒ තියෙන ග්‍රහ පිහිටීමට අනුව ඒ තියෙන ග්‍රහ බලපෑමට අනුව කුජ ග්‍රහයා කේන්දරේ කර්මාන්තවලට ඒත් එක්කලා වගේම කේන්දරේ ආර්ථික ශක්තියට අධිපති ග්‍රහයා සහ සමාජ ක්‍රියාකාරකම් වලට අධිපති කුජ ග්‍රහයා කේන්දරේ කුජ සහ සනි කියන ග්‍රහ සංයෝගයට මැදිව ගමන් කරනවා. එතකොට මෙහෙම ගමන් කෙරුවාව තුලදී කුජ ශනි කියන්නේ හැම වෙලෙම කුජ ග්‍රහයාගෙන් බලයත් ශනි ග්‍රහයාගෙන් මහජනතාවත් නියෝජනය වෙනවා. එතකොට බලාධිකාරිය සහ මහජනතාව අතර
මේ අවස්ථාවේදී මේ කාලාමෘත කියන යෝගයේ සහිත ගමන් කරන ග්‍රහ පිහිටීමට අනුව වැඩ වර්ධන උද්ඝෝෂණ සහ මහජනතාව අතර යම් යම් අප්‍රසාදයකට පත් වෙන්න පුළුවන් වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන් යෝගයක් තමයි මේ කාලාමෘත යෝගය. එතකොට අදාළ බලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික උදවිය මේ පිළිබඳව ගොඩාක් ඒ පිළිබඳව යොමු කරන්න ඕනේ අවධානය. ධාර්මිෂ්ඨක වෙන්න ඕනේ. ඒත් ඒකලා වගේම රජයේ ප්‍රධානීන් සහ අපි ආරාධනා කරනවා පුළුවන් නම් අපේ රටේ ජනාධිපතිතුමාට මාසෙකට සැරයක් හරි රුවන්වැලිසෑය ශ්‍රීමාබෝධිය ඒ වගේ පූජනීය ස්ථානවලට ගිහිල්ලා මේ රටට සිතක් ශාන්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මෙන්න අනිත් ප්‍රභූවරන්ටත් අපි ආරාධනා කරනවා මේ දේවල් කරන්න. එතකොට ඔබතුමන්ලාගෙත් කරන කියන රක්ෂාවල් සහ ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මේ කාලාමෘත යෝගය ඊතරම් සුබදායක නොවන සහ ප්‍රචණ්ඩකාරී අධ්‍යක්ීම් වලට අපිට නොවිරු අධ්‍යක්ීම් වලට ඉදිරියේදී මූණ පෑමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ගාන මහත්මයා ඊළඟට කතා කරන්න තියෙන වැදගත්ම කාරණාව තමයි නැත්තම් වැදගත්ම නැගත් චාරිත්‍රය තමයි ආහාර පිසීම කියන එක. මොකද ගෙදරක නම් ගෘහණිය තමයි ආහාර පිසීමට මූලිකත්වය ගන්නෙ. එතකොට රටේ ජනතාවට අනාගතය ගැන කතා කරන්න පුළුවන් නැකතක් තමයි මේක. මොකද කන්න බොණ්ඩ අනාගතයේ ජනතාවට හැකියේවිද කියන ගැටලුකාරී තත්ත්වය වර්තමානයේදී සමාජය තුළ කතා වෙනවා. එතකොට මේ ආහාර පිසීමේ නැකත් චාරිත්‍රයත් එක්ක අපිට ඒ ගැනත් කතා කරන්න මම හිතන්නේ මේක අවස්ථාවක් වේවි. එතකොට මේ නැකත උදා වීමත් එක්ක ඊට අදාළ වන ලග්නය ඊට පස්සේ උදාවන යෝග මේ පිළිබඳව දිශාව ඒ දේවල් අපි අනිවාර්යෙන් සටහන් කරන්න ඕනේ. ආහාර පිසීමේ චාරිත්‍රය. එතකොට මේ ආහාර පිසීමේ චාරිත්‍රය කියන්නේ අග්නි දෙවියන් සිහි කරලා අපි ගිනි මොලවන එක. එතකොට අග්නි දෙවියන් සිහි කරලා අපි මේ ගිනි මොලවනකොට අග්නි කියන දේවතාවුන් වහන්සේ සිහි කරලා තමයි මේ ආහාර පිසීමේ චාරිත්‍රය මුල් වෙලා තියෙන එක. සූර්යයා මුල් කරලා කරන චාරිත්‍රයක්. එතකොට මේ චාරිත්‍රය කරනකොට මේ චාරිත්‍රය කරන වෙලාවත් එක්කලා අපිට ආහාර පිසින්න ගන්න වෙලාවත් එක්කලා මිථුන රාශිය, ඒ කියන්නේ මිථුන කියන රාශිය සහිතව උදාවක් තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. මිථුන රාශියේදී මේ උදා වෙන ග්‍රහ පිහිටීමත් එක්කලා ගුරු ග්‍රහ තාරකාව කේන්දරේ ලග්න හඳහනේ සිටින වෙලාවක්. එමෙන්ම කේතු ග්‍රහ තාරකාව කේන්දරේ 3 වැන්නේ. කේතු 3 වැන්නේත් ඒ වගේම කේන්දරේ 9 වැන්නේ රාහුත් කේන්දරේ 9 වැන්නේ චන්ද්‍රයත් ඉන්න වෙලාවක්. එතකොට 9 වැන්නේ රාහුත් 9 වැන්නේ චන්ද්‍රයත් ඉන්න වෙලාවක්. ඒ සම්බන්ධවම කේන්දරේ ලග්නාධිපති වෙච්ච ඒ මොහොතේදී ලග්නාධිපති වෙච්ච බුධ ග්‍රහයා නීච වෙච්ච වෙලාවක්. එතකොට බුධ ග්‍රහයා නීච වෙලා ශනි ග්‍රහයා කර්මස්ථානෙත් කුජ ග්‍රහයා කර්මස්ථානෙත් ඉන්න වෙලාවකයි මේ අපි ආහාර පිසීමේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයා සහ හිරු ග්‍රහයා කේන්දරේ භාග්‍යස්ථානගත වෙලා ඉන්නවා. එතකොට මේ සිකුරු ග්‍රහයා සහ හිරු ග්‍රහයා කේන්දරේ භාග්‍යස්ථානගත වෙලා ඉන්නකොට මෙතනදී උදා වෙනවා යෝග කිහිපයක්. ප්‍රධාන යෝගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නාග කියන යෝගය. නාග කියන යෝගය සහිත වෙනවා මහා පරිවර්තන යෝගයක්. එතකොට අපි මේ මහා පරිවර්තන කියන යෝගය සහිත වෙනකොට කේන්දරේ මම ඉස්සෙල්ලත් කිව්වා කේන්දරේ 11 යන්නේ හිරු සහ සිකුරු ග්‍රහයා දෙන්නම එකතැන ඉන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ රටේ අනාගත නායකයෙක් වෙනවා. නැත්තම් මම මේ රට බාර ගන්නවා. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය කරන ළමෙක්ට හිතෙන්න පුළුවන් මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. මම ඉංජිනේරුවෙක් වෙනවා. මම ඒ වගේම හොඳ තැනකට යනවා කියන අදිෂ්ඨානයේ මේ ලිප ගිනි මොලවන චාරිත්‍රයත් එක්කලා සූර්ය මංගල්‍යයේ සිද්ධ කරන ප්‍රධාන නැකතක් එක්කලා එයාගේ හිතට අදිෂ්ඨාන කරගන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම නීච භංග කියන රාජයෝගය තියෙනවා. කෙනෙක්ට යම් කිසි දෙයක්
ඇති වෙලා ඒ සම්බන්ධව ඒ ඇතිවෙච්ච කෙනා නැවත වාරයක් පහළට වැටිලා ඒ පහළට වැටිච්ච කෙනා නැවත වාරයක් නීචයේ භංග කරගෙන මෙන්න මේ රාජයෝගේ උදා කරගෙන ගොඩ යන්න පුළුවන් වෙන අවස්ථාවක්. සමහරක් උදවි ඉන්න ප්‍රශ්න වලින් මිරිකිලා හෙම්බත් වෙලා. හැබැයි මේ නීච භංග කියන රාජයෝගේ බලය අපිට හරියාකාරව ලැබුණොත් අපි ඒ හෙම්බත් වෙච්ච ප්‍රශ්න වලින් අපි ඒකෙන් භංග වෙලා අපි ගොඩ යන්න පුළුවන් වෙන මහා බලගත නැකතකුත් මේ වෙලාවේ උදා වෙනවා. ඒ වගේම තව විපරිත යෝග සහිත යෝගයක්. විපරිත යෝගයක් කියන්නේ සාමාන්‍ය කේන්දරේ හඳහනේ අපි හඳුන්වන්නේ ඒකත් බොහොම මුහුපුරාගිය බලගත යෝග. ඉතින් මේ යෝග සහිතව යනකොට හැබැයි එක දෙයක් කියන්න ඕන කාල අමෘත කියන යෝගේ. ඒ කියන්නේ රාහුට සහ කේතුට මැදිහත් වෙච්ච සියලුම ග්‍රහයන් මැදිහත් වෙච්ච වෙලාවක හින්දා ඔබේ කේන්දරේ රාහු සහ කේතු දෝෂේ ඇත්නම් ඒ දෝෂය ඉවත් කරගන්න ඔබ කොතරම් ප්‍රබල කේන්දරයක් වුණත් සමහරක් වෙලාවෙදී ඔබගේ කේන්දර හඳහන් වල රාහු කේතු දෝෂය මේ රාජයෝග සහ මේ විපරිත රාජයෝග නීචභංග රාජයෝග පළ දෙන්න නැති වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්දා ඒක ඔබේ පවුලේ දෛවඥයා සම්බන්ධ කරගෙන ඒ කටයුත්ත කරගත යුතුයි. අපි පොදුවේ කියන්නේ මේ වෙලාවත් එක්කලා තියෙන රාජයෝග සහ ඒ අදාළ වෙන ග්‍රහයෝග පමණයි. ඔබතුමාද මේ දැන් අර එක තැනකට ආවා මේ අර පහළට වැටිච්ච කෙනෙකුට ඒ කියන්නේ දැන් ඔය කියපු කාරණාව අනුව පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරගන්න මේ උත්සාහ කරන්නේ. බලේ ඉඳලා පහළටම වැටිලා නැවත ආපහු බලයට එන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා වගේ එකක් කිව්වා. ඔව්. අන්න ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. ඒක සඳහන් වෙන්නේ අපි ග්‍රහ පිහිටීමත් එක්කලා. එතකොට කේන්දරයේදී මේ නීචභංග රාජයෝගය කියන්නේ කෙනෙක් ඒ කියන්නේ හිටපු තත්වෙන් පහළට වැටෙනවා. ඒ තත්වයෙන් පහළට වැටිලා ඒ තත්වයට වැටිච්ච කෙනාට එතනදී පහළ බිම් මට්ටමේදී ඉන්නකොට එයාට පේන්න ගන්නවා එයාගේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු සහ ඒත් එක්කලාගේ මෙයාට තව එතනින් එහාට වැටෙන්න තැනක් නැහැ. එතකොට එයාගේ ආත්මකාරක ග්‍රහය ඒ කියන්නේ ආත්මකාරක ග්‍රහතාරකාව කේන්දරේ සූර්යයා. එතකොට ආත්මකාරක ග්‍රහයා බලගතු වෙනකොට කේන්දරේ මහා පරිවර්තන යෝග සිද්ධ වෙන යෝගයක් සහිත වෙනකොට මේ ගන්නා වූ නැකත් චාරිත්‍ර වලට ඒ කියන්නේ ලිපගිනි මොළවනකොට දල්වනකොට ඒත් එක්කලාගෙම එයාගේ හිතට අදිෂ්ඨාන සීලී ස්වභාවයක් එන්න පුළුවන්. මම මේ තියෙන මේ අවුරුද්දේ ඉවර කරලා ලබන අවුරුද්දේ සූර්ය මංගල්‍ය කරනකොට මං මෙතනින් එහාට තවත් ඉස්සරහට යන්න පුළුවන් කියන එක. ඒ තේමාව එයාගේ හිතට අදිෂ්ඨාන සීලීව එන්න පුළුවන් වෙන එකයි මේ නීචභංග රාජයෝගය කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක් ව්‍යාපාර කරලා ඒ ව්‍යාපාර පහළට වැටිලා එතකොට අපි පවුලේ ගෙදර උදවියත් එක්ක ලිපගිනි මොළවන අවස්ථාවේදී එයාගේ හිතට කාව දෙන්න පුළුවන් මම මේ අවුරුද්දේ මෙහෙම හිටියට ලබන අවුරුද්දේ මම මේට වැඩිය හොඳ තැනක ඉන්න පුළුවන් කියන එක. විභාග කරපු දුවලා පුතාලා මේ අවුරුද්දේ සමහරක් වෙලාවට පේල් වෙන්න පුළුවන්. හැබැයි යාගේ හිතට අදිෂ්ඨානයක් එන්න පුළුවන් මම ඊළඟ 2027 අවුරුද්ද වෙනකොට මේ තත්වයෙන් ගොඩ යනවා කියන එක. එතකොට මේ නීචභංග කියන රාජයෝග මහා බලවන්ත යෝගයක්. හැබැයි මම ඉස්සෙල්ලා සඳහන් කර විදිහට කාල අමෘත යෝගේ කාල සර්ප යෝගයේ තියෙන කෙනෙක් නම් යම්කිසි බාධාවල් තියෙනවා නම් ඒ දෝෂ ඉවත් කරගත යුතුයි මේ රාජයෝග මතුවීමට සහ පළ දීමට. දේශපාලන පැත්තට ඕක යොමු කරොත් එහෙම දැන් අර අඩු වෙලා තියෙන ඡන්ද මනාප එහෙම නැත්නම් බලය අඩු වෙලා හීන වෙලා ගිහිල්ලා නැවත ආපහු බලයට එන්න පුළුවන් ඔය කාරණාවක් කියනකොට මට තව ටිකක් ඒකන හාරලා අහන්න හිතුණා. දැන් ගාන මහත්මයා දැන් එහෙම කොටසක් ඉන්නවනේ පහුගිය කාලේ බොහොම ඉහළින් වැජ වෙලා පහළටම වැටිලා 2.50ට වැටිලා ඊට පස්සේ ආපහු 10ට වැඩි කරගෙන දැන් යම් ගමනක් යන පිරිසක් ඉන්නවනේ. එතකොට දැන් මේගොල්ලන්ටත් ඔය කියපු කාරණා වළංගුද? වළංගුයි. මොකද ඒක ලෝක ධර්මතාවයක් අනුව සිද්ධ වෙන දෙයක්. සාමාන්‍යයෙන් තියෙන ග්‍රහ පිහිටීමත් එක්කලා කෙනෙක්ගේ බලය, කෙනෙක්ගේ තත්වය, කෙනෙක්ගේ සහ ලෝක ආයතන කේන්දරේ. එතකොට ග්‍රහ පිහිටීම් වලදී කුජ ග්‍රහයා විශේෂයෙන්ම මධ්‍ය කියන රේඛාවෙන් ගමන් කරනවා. මධ්‍ය කියන නාඩියෙන්.
සිකුරු කියන ග්‍රහයා ගමන් කරන නක්ෂාස්ත්‍ර තුනක් තියෙනවා. ඒ නක්ෂාස්ත්‍ර තුනම මධ්‍ය කියන නාඩියටයි අයිති වෙන්නේ. සෙනසුරු ග්‍රහයා ගමන් කරන නක්ෂාස්ත්‍ර තුනක් තියෙනවා. මේ නක්ෂාස්ත්‍ර තුනත් අයිති වෙන්නේ මධ්‍ය කියන නාඩියටයි. අපි කුජ ග්‍රහයාගෙන් කියන්නේ ප්‍රධාන වශයෙන්ම බලය පිළිබඳව. ලෝකයේ තියෙන ස්වභාවික ශක්තියින් සහ බලවේග විශ්ව නීතියක් තියෙනවා. එතකොට මේ විශ්ව නීතිය අපි හිතුවට කෙනෙක්ට වෙනස් කරන්න අමාරුයි. විශ්වයේ තියෙන බලගතුම ස්ථාන විදිහට අපේ රුවන්වැලි මහා සෑය එමෙන්ම ශීමා බෝධීන් වහන්සේ රෝපණය වෙන්නේ රේහන කියන නක්ෂාස්ත්‍රයෙන්. එතකොට අපේ ඉදිරියට පත්වෙන්න ඉන්න සහ බලාපොරොත්තුවෙන් ඉන්න නායකයෝ ඉන්නවා මේ රට බාර ගන්න සහ එහෙම අභිවෘද්ධියක් රටේ දැක්මක් ඇති වෙන උදවියට ඒ කියන්නේ අපි කියන්නේ මේ ජනාධිපතිතුමාට ඇතුළුව සමස්ත ප්‍රභූවරුන්ට සහ ඒත් එක්කලා වගේම බාර ගන්න ඉන්න නායකයන්ට ඉදිරියට 2028 අවුරුද්දේ 2028 අවුරුද්දේ බොහොම බලගත් සෙනසුරු මාරුවක් සිද්ධ වෙනවා. සෙනසුරු ග්‍රහයා කේන්දරයේදී මම ඉස්සෙල්ලා සටහන් කර විදිහට කුජ ග්‍රහයාට අයිති වෙන මේෂ රාශියටයි යන්නේ. එතකොට මේෂ රාශියේදී බලයක් අසීමිතව පාවිච්චි කරපු කෙනෙක් නම් ඒ බලය එයාගේ අඩු වෙන්න පුළුවන් යෝගයක් සහිත වෙනවා 2028 දී. එතකොට නීචය භංග කරගෙන තවත් කෙනෙක්ට ගොඩ යන්න තවත් කෙනෙක්ට ඉසෝසවන්න බලවේගයක් ස්වභාව ධර්මයේ විසින් නිකුත් කරනවා ඒ පණිවිඩය දෙනවා. එතකොට එහෙම බලාපොරොත්තුවෙන් ඉන්න සහ ඒ දේවල් වලට රටට ආදරයක් දක්වන සහ බුද්ධ ධර්මය සහ අනික් ධර්මයන්ට ගරු කරන කෙනෙක්ට විශ්වයේ තියෙන නීතියට අනුව විශ්වයේ තියෙන ආකර්ෂණ ශක්තිය ලබා ගත යුතු වෙනවා. කෙනෙක් රාජ යෝගයකට පත් වෙන්න මූලික හේතුව විදිහට දකිනවා එයාගේ ජන්ම උපත. සහ එයාගේ අධ්‍යාපන සුදුසුකම් එකක් පැත්තකිනුත් සහ පෙරපින් බලය සහ වාසනාව සහ සෞභාග්‍යය. එතකොට කෙනෙක් රජ වුණත් ඒ කෙනාගේ පෙරපින් බලය සහ සෞභාග්‍යය මතයි ජනතාවගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ. එතකොට ඉදිරියේදී ඇතිවෙන අසුබතා මර්ධනය කරගෙන පෙරපින් බලය මතු කරගන්න කටයුතු කරනවා නම් ගොඩක් දේවල් ඉදිරියට වෙනස් වෙයි. වෙනස් වෙන්න තියෙන දේවල් විදිහටයි පෙන්눔 කරන්නේ. එහින්දයි මම මේ විදිහට පොඩි ඉඟියක් දීලා කියන්න උත්සාහ කරේ. දැන් ඊළඟ අපිට කතා කරන්න තියෙන විශේෂම නැකත තමයි ගන්න මහත්මයා මේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර පිසීම ආහාර අනුභවය කිරීම මේ කාරණා ටික. එතකොට මේ නැකත් චාරිත්‍රයටත් දිශාවක් ගැන කතා වෙනවා. දැන් යෝජනා කරලා තියෙනවා දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම සුසුයි කියලා. දැන් 14 වෙනිදා අපර භාග 12:06ට තමයි නැකත උදා වෙනවා කියලා නැකත් චාරිත්‍රණුව දන්වලා තියෙන්නේ. එතකොට මේ දිශාව කොහොමද මේ දිශාව බලපාන්නේ? දිශාව බලපාන ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් අපි සඳා දවස්වලට පොදුවේ ගත්තම නැකතක් ඒ සඳා ගන්න දවස්වලට පොදු නැකතකදී විශේෂයෙන්ම දකුණු දිශාව පාවිච්චි කරනවා. අඟහරුවාදා දිනවලට පාවිච්චි කරන්න අපි නැගෙනහිර දිශාව. මොකද කුජ ග්‍රහයා කියන්නේ යුද්ධයට අධිපති බොහොම බලකාරක ග්‍රහ තාරකාවක්. එයා ශක්තිය පිළිබඳවයි පාවිච්චි කිරීම සහ ශක්තිය පිළිබඳවයි කියවෙන්නේ. සූර්යාගේ බලපෑම සූර්යා කියන ග්‍රහ ලෝකයේ බලපෑම මුළු මහත් විශ්වයටම පැතිරෙන සහ මුළු මහත් විශ්වයේම සූර්යා මතයි යැපෙන්නේ. එතකොට සූර්යා කියන ග්‍රහ තාරකාව පස්වරු 12:06ට ඉර මුදුන් වෙච්ච වෙලාවේදී සූර්යා බල අධිකම වෙච්ච වෙලාවේදී ගුරු ග්‍රහ තාරකාව මිථුන රාශියේ උදා වෙලා ලග්නේ දිද්දී පාවිච්චි කරන්න ඕන සුබම හෝරාව විශේෂයෙන්ම නැගෙනහිර දිශාවයි.
මොකද කේන්දරේ 7 වෙනි කොටුව, ඒ කියන්නේ මිථුන රාශියේ විදිහට බැලුවොත් ඒ ලග්නය වැඩාලන චාරිත්‍රයේ තියෙන වෙලාවත් එක්කලා 7 වෙනිදී 7 වෙනි රාශියේ අධිපති ගුරු ග්‍රහයා ලග්නේ ඉන්නේ. එතකොට මේක කෝටියක් දෝෂ භංග කර ගැනීමක්. කෝටියක් දෝෂ භංග කරගෙන අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න නැක්මක් ඇති කරගන්න පුළුවන් ගනුදෙනුවක් කරන්න පුළුවන් අපිත් එක්ක අපේ ජීවිතයේ අලුත් ආරම්භයකට හේතුකාරක වෙන දිශාව පාවිච්චි කරනවා නම් වඩාත්ම මැනවි. කේන්දරේ මිථුන රාශිය වෙලා ඒ වෙලාවේදී දකුණු දිශාවේදී කුජ ග්‍රහයා සහ ශනි ග්‍රහයා සහ ඒත් එක්කලාගේම බුධ ග්‍රහයා නීච වෙච්ච වෙලාවක් මේ වෙලාවේ තියෙන්නේ. දකුණු දිශාව පාවිච්චි කරනවට වැඩිය මම යෝජනා කරන්නේ කෝටියක් දෝෂ භංග කරන ගුරු ලග්න කේන්දරේ ඉන්න වෙලාවකදී නැගෙනහිර දිශා පාවිච්චි කරනවා නම් වඩාත්ම සුබයි කියන එක. ගහනවත් දැන් අවුරුද්දත් උදා වෙනවා. අලුත් අවුරුද්දේ අලුත් විදියට වැඩ කටයුතු කරන්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. රට දියුණු වෙයි, මිනිසුන්ට ආදායම් මාර්ග හැදෙයි, කන්න බොන්න ලැබෙයි. මේ වගේ කාරණා මිනිසුන්ගේ බලාපොරොත්තු ගන්නාවක් තියෙනවා. එතකොට මේ ලැබෙන අලුත් අවුරුද්ද නැත්නම් මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්න අවුරුද්ද මොන වගේ පැත්තට හැරෙයිද? මිනිසුන්ට ලාභ ප්‍රයෝජන ලැබෙයිද? හානියක් වෙයිද? අර දැන් දැන් ඒක අහන්න හේතුව තමයි අනාවැකි බොහොම පළ කරනවානේ. දැන් අනාවැකියක් කියනකම් වැඩි දිනෙක බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට දැන් මේ රටේ ජනතාවට පාලක පක්ෂයට මොන වගේ දේවල් ඉදිරියේදී අපිට දැක ගන්න නැත්නම් හොඳ දේවල් තියෙනවද නරක දේවල් තියෙනවද මොන වගේ වාතාවරණයක් උදා වෙන්නේ? ඔව් 2026 කියන අවුරුද්ද රාහුට කේතුට මැදි වෙච්ච අවුරුද්දක් කියලා මම ඉස්සෙල්ලත් වැඩසටහනේ සඳහන් කරා. ඔව්. රාහු කියන ග්‍රහ තාරකාව අසුර ග්‍රහයෙක්. කේතු කියන්නේ කේන්දරේ ග්‍රාශයට අනුව අසුර වංශක කෙනෙක්. එතකොට නරකට මැදිහි වෙලා සියලු ග්‍රහය පිහිටවල ඉන්නකොට කෙනෙක් උච්ච වෙන්න යනවා මේ අවුරුද්දේ. ඒ කියන්නේ ගුරු. එතකොට ගුරු උච්ච වෙනවා කියන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි අදිෂ්ඨානයකින් යුක්තව එයා විශ්වයේ තියෙන ආශිර්වාදය ලබා ගන්න හේතුකාරක වෙන බලවේග ක්‍රියාත්මක වෙන ශක්තියින් ආධ්‍යාත්මික ශක්තියින් ඒත් එක්කලා වගේම ධර්මානුකූල ශක්තියින් පාවිච්චි කරලා යම්කිසි කෙනෙක් රජතුමා හෝ නැත්නම් ප්‍රභූවරු හෝ යම්කිසි මැති ඇමතිවරු හෝ ඒ දේවල් වලට යොමු වෙනවා නම් වඩා සුදුසුයි. එමෙන්ම ජූනි මාසයේදී අපිට එතනින් එහාට ජලකාරක රාශියට ගුරු ග්‍රහයාගේ ගමනයේ තුලදී ජලය සම්බන්ධ විපත්ති සහ බාධා ඇති වෙන්න පුළුවන් අවදානම සහිතව සිද්ධ වෙනවා. එමෙන්ම 2026 අවුරුද්දේ දෙසැම්බර් මාසෙන් පස්සේ රාහු සහ කේතු කියන ග්‍රහයන්ගේ රාශි හෝමාරුවක් රාශි සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා. මේ රාශියේදී මකර රාශියේදී ගමන් කෙරුවාව ඒ කියන්නේ රාහු ග්‍රහයා මකරයටත් කේතු ග්‍රහයා කටකයටත් පැමිණීම තුලදී ආර්ථිකය සම්බන්ධව යම් යම් ගැටලු පැනනගින්න පුළුවන් අවුරුද්දක් විදිහට පෙන්වුම් කරනවා. ජනතාව අතර කලහකාරී සහ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කලහකාරී කියලා කිව්ව උද්ඝෝෂණ වැඩ වර්ජන ඒ වගේ දේවල් වැඩිපුර ඇති වෙන්න පුළුවන් අවුරුද්දක් විදිහට පෙන්වුම් කරන අවුරුද්දක්. ජූනි මාසේ අග දක්වා පූජ්‍ය පක්ෂයට යම් යම් අපල උපද්දවයන් සිද්ධ වෙන සහ දරුවන්ට අපල උපද්දවයන් සිද්ධ වෙන ග්‍රහයෝග සහිත වෙනවා. ඉතින් ඒ වගේම ගුරු උච්ච වීමෙන් ප්‍රසිද්ධියට අපේ රට ප්‍රසිද්ධියට පත්වෙන යෝගයක් සහිත ග්‍රහ පිහිටීමක් පෙන්වුම් කරනවා. අපේ රට යම් කිසි විදිහකට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජල රාශිය ශාස්ත්‍රීය වීමෙන් අපිට ජලයෙන් මුදල් හම්බ කරගන්න පුළුවන් අවුරුද්දක් විදිහට පෙන්වුම් කරනවා. රජයේ මේ පිළිබඳව අවබෝධයෙන් යුක්තව වැඩ කටයුතු කරොත් ජලය සම්බන්ධ මහා සම්පතක් උදා කරගෙන මේ දේවල් වලදී අපිට විදේශ විනිමය පවා ලබා ගන්න පුළුවන් ශක්තියක් පෙන්වුම් කිරීමක් සිද්ධ කරනවා. දැන් ගානමත් මේ ප්‍රබල ප්‍රශ්නයක් මේක මේ ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ গুপ্ত ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂය කියන්නේ ඇත්තටම ඇස්බැඳුමක්ද? ඇස්බැඳුමක් නෙමෙයි ඉන්දික මේක විශ්වත් එක්කලා මට සමාවෙන්න මට තප්පරයක් දෙන්න මේ කෝල් එකක් එනවා පොඩ්ඩක්. ඔව් ගන්න ඉන්දික. අපි මේ කට් කරමු දැන් මේ
අපි වැඩ සටහන අතරදී මේක කතා කරන එක හරි නෑනේ. හරි. කට් කරා. හරි. දැන් මේ වෙලාවේ ඉන්දිකගේ ගෙදරින් කෝල් එකක් එනවා. නේද? දැන් ඉන්දිකට පේනවද දැන් කලින් දැනුණද මොහාට මොන හරි නිල් පාට හරි රතු පාට හරි එලියක් මොන හරි ඒ වගේ ෆෝන් එකට එනවා? නෑ එහෙම දැනුන්නේ නෑ. ඇයි එහෙම දැනුන්නේ නැත්තේ? පෙවුන්නේ නැද්ද? ඔව් පේන්නේ පේන්නේ නෑ නේද? ගුප්ත ශාස්ත්‍රයත් ඒ වගේ තමයි. පේන්නේ නෑ. හැබැයි ඒක දැනෙනවා. ඒ දැනෙන දේ අපේ කර්මයේ අපේ කේන්දරේ සටහනත් එක්ක තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. එතකොට ඔයා ඉපදෙන වෙලාව වෙනයි. එතකොට මම ඉපදෙන වෙලාව වෙනයි. තවත් කෙනෙක් ඉපදෙන වෙලාව තවයි වෙනයි. එතකොට සමහරක් වෙලාවට ගම්වල ඉපදිලා කොළඹ ඇවිල්ලා අරගල කරලා උද්ඝෝෂණ කරලා නායකයෙ වෙන කට්ටිය වෙනයි. එමෙන්ම සාමාන්‍යයෙන් 100ට 3ට බහැලා ඉවරලා 100ක් එන්නත් පුළුවන් විදිහේ බලවේග ඇති වෙන ග්‍රහචාරය වෙනයි. හැබැයි 100ක් ඉඳලා 3ට බැස්ස කට්ටිය නැවත රජ වෙන්නත් පුළුවන් වෙලාව වෙනයි. එතකොට গুপ্ত කියන ශාස්ත්‍ර ක්‍රමය සහ গুপ্ත කියන දේවල් බලවේග අපිට S2කට පෙන්වන්න බෑ. මම ඔයාලට උදාහරණයක් විද්‍යාත්මකව පෙන්වන්නම් කියන්නම්. ඔයාගේ ඔය ජංගම දුරකථනයට SIM එකක් හයි කරන්න ඕනනේ. ඔව්. එතකොට ඔයා SIM එකක් කොහෙන් හරි දැන් යන ගමන් කඩේකින් ගන්නවා. ඒ ගත්තම ඒ ගන්නකොට ඔයාට ඒ SIM එකට අයිති ආයතනය ඔයාට ඒ SIM එකට කනෙක්ෂන් එකක් දුන්නොත් විතරයි ඔයාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඔයාට ඒ කනෙක්ෂන් එක එයා දුන්නත් ඔයාගේ ෆෝන් එකේ බැටරිය තියෙන්න ඕන. ඔව්. එතකොට බලය තියෙන්න ඕන. එතකොට විද්‍යුත් ධාරිතාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අපේ මේ ශරීරයත් මේ SIM එක සහ ෆෝන් එක වගේ තමයි. අපේ හදවතින් මේ හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. එමින්ම අපේ මොළය sannivedanaya කරනවා සෑම දෙයක්ම. එතකොට මොළයට එන මේ කිරණ গুপ্ত විද්‍යාත්මකව කියනවා නම් ග්‍රහචාරයට අණුව ඇති වෙන කිරණ සහ නොයෙකුත් සූර්යාගේ රශ්මියත් එක්කලා ලැබෙන කිරණ අපේ මොළයට අපේ ග්‍රහ වේලාවත් එක්කලා ලැබෙන විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්නවා අපේ ග්‍රහචාරයට අනුව. එතකොට මේ දේවල් මෙහෙමයි කියලා පෙන්වන්න බැරි වුණාට ඒ දේවල් සත්‍යයෙන්ම ඇත්තක් තියෙනවා. ඒ දේවල් හරි විදිහට තෝරා බේරාගෙන වැඩ කටයුතු කරන්න ඕන කියන එකයි කියන්න වෙන්නේ. රයිට්. අලුත් අවුරුද්ද ගැන ගාන් මහත්මයාට අපේ ජනතාව වෙනුවෙන් යම් දෙයක් කියන්න තියෙනවා නම් මේ අවස්ථාව. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබට සැමට කිරියෙන් පැණියෙන් ඉදිරින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ග්‍රහචාරයට අනුව අසුබ ග්‍රහයෝග කෙතරම් තිබ්බත් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් එකම ශක්තිය තමයි අපේ ආත්මකාරක ශක්තිය. ආත්මකාරක ශක්තිය, බුද්ධිකාරක ශක්තිය, ඥානකාරක ශක්තිය ප්‍රඥාවෙන් යුක්ත වැඩ කරන්න, දූරදර්ශී වෙන්න, ඉවසිලිවන්ත වෙන්න කරුණාවෙන් හැම කෙනාටම සලකන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ අලුත් අවුරුද්ද ඔබ සැමට ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අද අපි නවග්‍රහවලල්ල වැඩසටහන සමුගන්නයි සූදානම් වන්නේ. එසේනම් සුපුරුදු පරිදි අප සමග එකතු වුණු ප්‍රවීණ ජ්‍යෝතිවේදී ගායන් ප්‍රනාන්දු මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ආදරණීය හිතවතුන්ට අලුත් අවුරුද්ද සර්ව ප්‍රකාරම සාර්ථක වන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගායන් මහත්මයා බොහොමත්ම ස්තුතියි. අදත් අප සමග එකතු වුණාට. ජය වේවා. බොහොම radio1.lk radio1.lk හෙළයේ හෙළ අභිමානය